අයිබෝන් සුබ දවසක් යාළුවනේ කොහොමද ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇතයි කියලා විශ්වාස කරනවා. ඒ වගේම තවමත් අපේ channel එකත් එක්ක එකතු වෙච්ච නැති කෙනෙක් නම් මේ දැම්ම channel එක subscribe කරලා notification bell එකත් all දාලා තියාගන්න මේ වගේ වැදගත් වෙන වීඩියෝ දාපුසෙනින් නැරඹීමේ පහසුව සඳහා. ඉතින් හරි තොරතුරු හරි වෙලාවට දැනගන්න නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න වෙනවා. ඉතින් යාළුවනේ ජූනි මාසයට අදාළ දීමනාව ගැන තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන එන්නේ. ඒ වගේම තවත් පළමු අධීරයයටත් වැදගත් වෙන ප්‍රවෘත්තියක් මේ වීඩියෝ එක අවසානයේදී මම ඔයාලට ඉදිරිපත් කරනවා. ඉතින් රැඳිලා ඉන්න දිගටම වීඩියෝ එක කොතනකවත් skip කරන්න එපා. එහෙම වුණොත් ඔයාට තමයි අසසුම නැති වෙන්න. ඔයාට ඒකෙන් බේරෙන්න ඔයාට ඒක දිගටම රඳවගෙන තියාගන්න තමයි උපදෙස් අපි ලබා දෙන්නේ. ඉතින් යාළුවනේ ජූනි මාසයට අදාළ දීමනාව වන්න මේ වෙනකොට සිස්ටම් වලට ඇතුළත් කරලා තියෙනවා. 12 වෙනිදා තමයි සිස්ටම් එකට දාලා තියෙන්නේ. සමහර අයට 6 වෙනිදා සිස්ටම් දාලා තියෙනවා. ඉතින් අප්ඩේට් වෙලා අද තමයි ඔන්න ඔයාලට සිස්ටම් එක අප්ඩේට් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට 15-22 අතර මුදල් ලබා ගන්න පුළුවන්. 15 වෙනි සිකුරාදා සමහර විට බොහෝ දුරට බැංකුවට මුදල් නිදහස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට 18 වෙනිදා ඉඳලා තමයි මුදල් ලබා ගන්න පුළුවන් වෙන්නේ බැංකුව හරහා. ඉතින් මේ දින වකවානු වෙනස් වෙන්න පුළුවන්. මොකද ඉක්මනින්ම මොකද මේ මාසේ පරක්කු වෙලා තියෙන නිසා ඉක්මනින්ම ඔයාලට මුදල් ලබා දෙන රජය කටයුතු කරයි. ඒක නිසා 15 වෙනි සිකුරාදා බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාලට බැංකුවට ගිහිල්ලා මුදල් ලබා ගැනීමේ හැකියාව බොහෝ දුරට තියෙයි. ඉතින් ඉක්මනින් අපි දැනුවත් කරන්නම් දැම්ම කිසි කෙනෙක් බැංකුවට යන්න එපා. සිස්ටම් එකට විතරයි මුදල් ලැබිලා තියෙන්නේ. ඒ වගේම තමයි යාළුවනේ පළමු අධීරයේ 2023 අස්වැසුම ලබා ගත්ත පිරිස ඉන්නවා නම් ඔන්න ඒ අයට ජූනි මාසයේ ඉඳලා මුදල් නවතින්න පුළුවන්. ඉතින් තොරතුරු යථාවත් කරපු නැති කට්ටිය ඉන්නවා නම් තවත් පළමු අධීරයේ ඒ අයත් ජූනි 30 වෙන්න කලින් ඔන්න ඔයාගේ තොරතුරු ලබා දෙන්න අස්වැසුම නිලධාරීන් හම්බෙලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා. ඉතින් තොරතුරු යථාවත් කරපු අයගේ ඩිවස් වලට ග්‍රාම නිලධාරී සංවර්ධන නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිටින අස්වැසුම අංශයේ නිලධාරීන් ඔයාගේ නිවසට එන්න පුළුවන්. ඒ එනකොට ඔයා නිවසේ සිටියේ නැත්නම් ඔයාගේ මුදල් නවතින්න පුළුවන්. අනිවාර්යෙන් එහෙම සිද්ධ වෙච්ච අය ඉන්නවා. ඒක නිසා ඔයාලා නිරන්තරයෙන් ඔයාගේ අස්වැසුමට ලබා දුන්න දුරකථන අංකය සක්‍රියව තියාගන්න. මොකද ඒකට මැසේජ් එකක් එවලා හරි එහෙම නැත්නම් කෝල් කරලා හරි ඔයා නිවසේ ඉන්නවද බලලා තමයි එන්නේ. එහෙම ඒ එන දිනේට ඔයා හිටියේ නැත්නම් කෝල් කරන වෙලාවට ෆෝන් එක ආන්සර් කරේ නැත්නම් ඔයාගේ මුදල් මුදල් හෝල්ඩ් වෙන්න පුළුවන්. ඉතින් බය වෙන්න එපා. හෝල්ඩ් වුණා කියලා ඒ මුදල් ලබා ගන්න පුළුවන් ඔයා සමීක්ෂණයට මූණ දුන්නාට පස්සේ. ඉතින් මේ ගැටලුව පළමු අධීරයට විතරයි. දෙවන අධීරයට කිසිම ගැටලුවක් නැහැ. ඉතින් ඒ වගේම තමයි පළමු අධීරයේ 2023 අස්වැසුම ලබා ගත්තා ඉන්නවා නම් ඒ අය 2026 ජූනි වෙනකොට අවුරුදු 3 සම්පූර්ණ වෙන ඒ අයට මේ ජූනි මාසෙන් පස්සේ අස්වැසුම නැති වෙන්න පුළුවන්. ඉතින් සමීක්ෂණ කටයුතු කරනකොට ඔයාගේ ආර්ථික තත්ත්වය තවත් වර්ධනය වෙලා නැත්නම් නැවත ජූලි මාසයේ ඉඳලා ඔයාට අස්වැසුම දිගටම ලැබෙවි 2027 වර්ෂය වනතුරු. ඉතින් 27න් පසුව මේක දීර්ඝ කරයිද නැද්ද කියලා නම් තවම හරි තීරණයක් අරගෙන නැහැ. ඒක නිසා ඉදිරියේදී මේ වගේ තීරණයක් ආවොත් අපි ඔයාලා ඉක්මනින් දැනුවත් කරන්න රැඳිලා ඉන්න අපේ channel එකත් එක්ක. ඉතින් ඔන්න සිස්ටම් එකට මුදල් දාලා තියෙන ඔයාලටත් පුළුවන් පහළ තියෙන link එකෙන් ගිහිල්ලා සිස්ටම් එක check කරලා ඔයාගේ ID නම්බරේ දාලා ඔයාට මුදල් ආවද නැද්ද කියලා දැම්ම check කරලා බලන්න. ඉතින් එහෙම මුදල් ආවිල්ලා තියෙනවා නම් සිස්ටම් එකට පාලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් බැංකුවට මුදල් වැටුණ සැනින් ඔයාලා දැනුවත් කරන්න රැඳිලා ඉන්න අපේ channel එකත් එක්ක. ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.